සුබ දවසක්. සුරත් රෝහන් এডুকেෂන් එක ඔන්න මම අද පුතේ ඔයාලට සිංහල විෂය සඳහා අරගෙන ආවා තවත් ව්‍යාකරණ පාඩමක්. උක්තයට අනුව වාක්‍ය අත තැබීම කොහොමද සිදුවන්නේ කියන එක පැහැදිලි කරන්න. ඒකෙදි මම අද තෝරගත්තේ නිත්‍ය බහුවචන පද. මෙන්න මේ නිත්‍ය බහුවචන පද කියන ඒවායේ වාක්‍යයක යෙදුනහම උක්තය ලෙස කොහොමද ක්‍රියාපදේ තියන්නේ කියන එක බලන්න. පැහැදිලිද? right. අපි ඉස්සෙල්ලාම බලමු නිත්‍ය බහුවචනය කියලා කියන්නේ මොනවද කියලා. මෙන්න මේව තමයි නිත්‍ය බහුවචන. අයෙක්, කෙනෙක්, යමෙක්, සමහරෙක්, ඇතමෙක්. මෙන්න මේ වගේ පදවලට අපි කියනවා මොනවා කියලාද? මේවා නිත්‍ය බහුවචන. ඇයි පුතේ අපි මේක නිත්‍ය බහුවචනය කියලා කියන්නේ? බලපුවාම අයෙක් කියන්නේ එක්කෙනයි. අපිට තේරෙනවා එක්කෙනෙක් කියලා. කෙනෙක් කියන්නේ එක්කෙනයි ඉන්නේ. ඒ බහුවචන කියන්නේ. බහුවචන කියන්නේ පුතේ මෙන්න මේ එක එක පද වෙනම ගත්තාම සමහරෙක් කිව්වහම කවුද කියලා නිශ්චිත නැහැ. නිශ්චිත නැති නිසා තමයි මෙන්න මේ පදවලට කිව්වේ අනියමාර්ථ උක්ත පද කියලා. අනියමාර්ථ පද කියලා. නියමයක් නැහැ නිශ්චිතව කියන්නේ. ඒ නිසා මොකද කළේ? කොයි විදිහේ කොහොම තියන්නද කියන එක ගැටලුවක් හේතු කොටගෙන ක්‍රියාපදය තියන්නේ කොහොමද කියලා මේ නිත්‍ය බහුවචන වලින් තමයි නිත්‍ය බහුවචන බවට තමයි මේව පත් කරගත්තේ. ඒ නිසා අර නිත්‍ය නොවන නිසා එහෙම නැත්නම් හරියටම කියන්න බැරි නිසා අපි කිව්වොත් දැන් ළමයි කණ්ඩායමක් ඉන්නවා දරුවෝ. ඒ ළමයි කණ්ඩායමෙන් අපි කියනවා ළමයෙක් නැගිටින්න කියලා. ඒතකොට ළමයෙක් නැගිටින්න කිව්වම පන්තියේ මොන ළමයා නැගිටියද කියලා අපිට කියන්න බෑනේ. සමහරට නැගිටින්නත් පුළුවන්, නැගිටින්න නැති වෙන්නත් පුළුවන්. ඇයි? නිශ්චිත නැති නිසා. ඒ නිසා ඒ වගේ පදවලට තමයි මෙන්න මේ දාලා තියෙන මේ පහ අපි මේ අරගත්තේ. ඒතකොට ඒ පහ නිත්‍ය බහුවචන විදිහට තමයි අපි සලකන්නේ. මොනවද ඒවා? අයෙක්, කෙනෙක්, යමෙක්, සමහරෙක්, ඇතමෙක්. මෙන්න මේවා නිත්‍ය බහුවචන පද විදිහට තමයි ව්‍යාකරණ ඇදුරන් පැහැදිලි කළේ. ඒ නිසාම පුතේ මෙතනින් ආවොත් වාක්‍යයක යෙදෙනවා සමහරෙක් අපට බොරු. අන්න ක්‍රියාපදයේ බහුවචන තියෙනවා කියති. සමහරෙක් අපට බොරු කියති බහුවචනයි. හැබැයි පුතේ මෙන්න මේකෙදී මේ ඕනෑම එක අයෙක් අපට බොරු කියති, කෙනෙක් අපට බොරු කියති, යමෙක් අපට බොරු කියති, සමහරෙක් අපට බොරු කියති, ඇතමෙක් අපට බොරු කියති ආදී වශයෙන් බහුවචනෙන් තියෙන මේ හැම එකම බහුවචන. හැබැයි මේ පද මෙතෙන්ට આવොත් එක්, අයෙක්. එතකොට මේක නිශ්චිතයි එක්කෙනෙක්ම කියලා. එක් අයෙක් ආවා. අර කණ්ඩායමේට එක්කෙනෙක් ආවා. අන්න එහෙම වුණොත් එහෙම එක් අයෙක් කිව්වොත් එතෙන්දී අපිට කියන්න පුළුවන් එක් අයෙක් ගෙදර ගියේය. අපි ඒක කියන්නේ ඒක වචනේ. එක් අයෙක් අපට බොරු කීවේය. අපට බොරු කියයි. ඒක වචනෙන් තියන්න ඕනේ. ඒ වගේම තමයි පුතේ මෙන්න මේකෙත් බලන්න ගැහැණු කෙනෙක්, පිරිමි අයෙක්. මෙහෙම දුන්නු ගැහැණු කෙනෙක් කෙනෙක්, ගැහැණු කෙනෙක්, පිරිමි අයෙක් ආදී වශයෙන් යෙදුනොත් පුතේ ඒකම් ක්‍රියාපදේ තියන්නේ ඒක වචන. මේකේ අපි ක්‍රියාපදේ තියන්නේ ඒක වචන. ගැහැණු කෙනෙක් පාරේ යයි. එහෙම නැත්නම් ගියාය. පිරිමි අයෙක් ඒකත්
පිරිමි අය කියලා නිශ්චිත කරලා. ඒ නිසා ඒක තියන්නෙත් අපි ඒක වචනේ. පිරිමි අයෙක් පාරේ යයි. එහෙම නැත්නම් ගියේ ය. මේ ස්ත්‍රීලිංගයි මේ පුරුෂලිංගයි. ඒකයි පෙන්වන්නේ. හැබැයි ඒක වචනේ. මෙන්න මේ විදිහ තමයි අපි නිශ්චිත පදයක් විදිහට මේ අනියමාර්ථ පද යෙදුනහම ඒක වචනෙන් ක්‍රියාපදේ තබන්නේ. පැහැදිලිනේ? එහෙමනම් පුතේ මම අද මෙන්න මෙතෙන්දි පැහැදිලි කරන්න ගියේ මේකෙදි මේ නිත්‍ය බහුවචන පද යෙදුනහම ක්‍රියාපදය අපි කොහොමද තියන්නේ කියලා. එතකොට මතක තියන්න ඕන සරලම දේ තමයි මේකේ මේ නිත්‍ය බහුවචන මෙන්න මේ පදවලදී ක්‍රියාපදයේ බහුවචනෙන් තියෙනවා. එච්චරයි. පැහැදිලිනේ? රයිට්. සරලයි. එහෙනම් ඔන්න මතක තියාගන්න මේ විභාගයේදී ඔය ගොඩ දාගන්න ඕන අනිවාර්යයෙන්ම මේ වාක්‍යය. හරි. එහෙනම් සුබ දවසක්. Cause you're the one I'll give up my life for. Just put your